හරි ළමයි. ඊළඟට අපි බලමු ඝර්ෂණයේ ගානක්. සමහර අවුදු තියෙනවා සංදි කළ දණු ගාන වෙනකොට එන්නේ ඝර්ෂණයේ එසේ එකක්. මහ ලොක් කතාවක් නෑ. පොඩි දේවල් ටිකක් තියෙන්නේ. මේ ගානේ කියනවා බර W සහ පැත්තක දිග 2A වන ඒකාකාර ඝනාකාර කුට්ටියක් රළු තිරස් ගෙබිමක් මත තියලා තියෙනවලු. ඝනාකාර කුට්ටියක් පැත්තක දිග 2A කියලා දීලා තියෙනවා. ඒ වගේම අපිට කියනවා බර 2W හා දිග 2A වන ඒකාකාර AB දණ්ඩක A කෙළවර තිරස් ගෙබිමක ලක්ෂයට සුමට ලෙස අසව් කරලා තියෙනවලු. දණ්ඩක් තියෙනවා. අන්නේ දණ්ඩේ A ලක්ෂයේ ගෙබිමට හයි කරලා අසව් කරලා තියෙනවා කියලා කියන්නේ. අසව් කරලා තියෙනවා අපි දන්නවා ප්‍රතික්‍රියා දෙයක් වෙනවා y සහ x කියලා. ඔන්න ඔහම. ඒ වගේම B කෙළවර ඝනකයේ සුමට සිරස් මූණට රෙහිව එහි කේන්ද්‍රය තබා තියනවලු. අපිට දුරවලුත් දීලා තිනවා A කියලා. ඝනාකාර කුට්ටියේ බරක් දන්නවා W කියලා. මෙයාගේ බරක් දීලා තියෙනවා 2W කියලා. ඔන්න ඔහම දීලා තියෙනවා. ඔක්කොම බලයන් ටික ලකුණු කරගන්න. ඔය බලයන් ලකුණු කරනවා ලකුණු හම්බ වෙනවා. ආයේ තියෙනවනේ අභිලම්බ ප්‍රතික්‍රියාවක් R කියලා ගන්න. ඔතකොට මෙන්න මේ මොකද්ද තියෙන්නේ? දණ්ඩ ඝනාකාර කුට්ටියට හේතු කරලානේ තියෙන්නේ. ඔතකොට හේතු කරලා තිබ්බහම ඝනාකාර කුට්ටිය මෙහෙට චලිත වෙන්න try කරනවා. හැබැයි එහෙට චලිත වෙන්න try කළාට ඝර්ෂණ බලයක් තියෙන හින්දා ඝර්ෂණ බලයක් ඇති වෙනවා මෙන්න මේ පැත්තට F කියලා. ඒ වගේම මෙන්න මේ දණ්ඩ කුට්ටියට හේතු කරලානේ තියෙන්නේ. ඔතකොට දණ්ඩ මගින් කුට්ටිය මත ඇති වෙනවා මේ පැත්තට අභිලම්බ ප්‍රතික්‍රියාවක් S කියලා. කුට්ටිය මගින් දණ්ඩ මතත් ඇති වෙනවා S කියලා මේ පැත්තට අභිලම්බ ප්‍රතික්‍රියාවක්. ඔන්න ඔය බලයන් ටික තියෙන්නේ. ඔතකොට ඝර්ෂණයේ ගානක් දීලා අපිට කිව්වොත් සමතුලිතතාවයේ තියෙනවා කියලා. ඝර්ෂණයේ ගානක් දීලා අපිට කිව්වොත් සමතුලිතතාවයේ තියෙනවා කියලා. සමතුලිතව තියෙනවා කියලා කිව්වොත් මෙන්න මේක තමයි සම්බන්ධය. කිසියම් වස්තුවක් තියෙනවා ඒ වස්තුවේ අභිලම්බ ප්‍රතික්‍රියාව R සහ ඝර්ෂණයේ F නම් සමතුලිතව නම් තියෙන මෙන්න මේ F බෙදීම R අනුපාතේ ඝර්ෂණ සංගුණකයට සමාන හෝ කුඩා වෙන්න ඕනේ. මෙන්න මේක තමයි ඝර්ෂණයේ ගානක් දීලා අසමානතාවයක් ඇහුවොත් පාවිච්චි වෙන સિદ્ધාන්තේ. සමතුලිතව නම් තියෙන්නේ F බෙදීම R අනුපාතේ μට වඩා කුඩා හෝ සමානයි. දැන් මෙන්න මේ ගානට ගියොත් මෙන්න මේ ගාන දිහා බැලුවොත් ඝනාකාර කුට්ටියට අපි දැම්මොත් සමතුලිතතාවයක් ඝනාකාර කුට්ටියට සිරස් අතර දැම්මොත් මොනවද එන්නේ? R සමානයි W කියලා එනවා. තිරස් අතර දැම්මොත් එනවා S සමානයි F කියලා. F සමානයි S. උතර ඝනාකාර කුට්ටිය සමතුලිතතාවයේ තියෙන්න නම් අපි දන්නවා ඔන්න ඔය F බෙදීම R අනුපාතේ μට වඩා කුඩා වෙන්න ඕනේ කියලා. දැන් අපි දන්නවා F කියලා කියන්නේ S කියලා R කියලා කියන්නේ W. මෙන්න මෙහෙම සම්බන්ධයක් තියෙන්නේ. දැන් මේ S එක්කෙනා හොයාගත්තා නම් හරිනේ. S එක්කෙනා හොයාගත්තා නම් හරි. උතර S එක්කෙනා තියෙන්නේ මෙන්න මේ දණ්ඩ මතක් තියෙනවානේ. උතර මෙන්න මේ දණ්ඩට AB දණ්ඩට මන් දානවා A වටා ගූර්ණයක්. A වටා ගූර්ණයක් දාන්නේ ඇයි ඒ? එතකොට x සහ y කියන බලයන් දෙක අහුවෙන්නේ නැහැ. 2w ගෙන් එනවා ධන ගූර්ණයක්. මන් දාන්නේ දක්ෂිනාවර්තව හින්දා 2w ගෙන් එනවා ධන ගූර්ණයක්. කෝණය දන්නේ නැහනේ අපි. මම මේක ඇල්ෆා කියලා දාගන්නම්. කෝණය දන්නේ නැති වුණාට අපිට ගානේ දිගවල් ටික කියලා තියෙනවා. AB දණ්ඩේ දිගක් දීලා තියෙනවා 2a කියලා. මේ පාදේ දිගක් දන්නවා a කියලා. එහෙනම් sin alpha දැම්මොත් මොකක්ද දෙන්නේ? සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදේ. ඒ කියන්නේ sin alpha ට එන්නේ භාගයයි කියලා. එතකොට sin alpha භාගය නම් alpha කියන්නේ 30යි. මෙතන කෝණය වෙන්නේ 30යි කියලා. ඒක දාගන්න. එතකොට 2w කියන එක්කෙනාට a වල ඉඳන් තියෙන ලම්බ දුර ඒකාකාර දණ්ඩක්නේ. දණ්ඩේ දිග 2යි නම් මේ පොඩි කෑල්ලේ a cos 30 එන්නේ. s කෙන් a වටා ගූර්ණයක් දාන්නේ දක්ෂිනාවර්තව. s තියෙන අනිත් පැත්තට එහෙනම් ඍණ ගූර්ණයක් එන්නේ. උතර s වැඩි වෙන්න ඕනේ. a වලින් නම් මෙතන තියෙන ලම්බ දුරෙන්. ඒ ලම්බ දුර නම් කෙලින්ම a කියලා ගන්න පුළුවන්.
ඔතකොට cos 30 කියලා කියන්නේ මූල 3 යට 2යි s වතාවක් a. aට a කැපෙනවා දෙකට දෙකක් කැපුණාම අපිට s ට උත්තරයක් ගන්න පුළුවන් මූල 3යි w කියලා. අපිට s ට උත්තරයක් ගන්න පුළුවන් මූල 3යි w කියලා. ඔතකොට s කියන්නේ මූල 3යි w නම් ඒක ගිහලා මෙතෙන්ට දාන්න. බෙදීම කොහොමත් යට w තියෙන්නේ. ඔතකොට w ට w කැපිලා ගිහිල්ලා w කැපිලා ගිහිල්ලා අපිට mu ට උත්තරේ එනවා පෙන්වන්න තියෙන එක නා mu විශාලයි හෝ සමානයි මූල 3 කියලා. මේක තමයි පෙන්වන්න තියෙන්නේ. ඔන්න ඔය වගේ ගාණක් ඇහුවොත් ඝර්ෂණයේ ගාණක් දීලා අසමානතාවයක් ඇහුවොත් මෙන්න මේ සිද්ධාන්තය දාන්න තියෙන්නේ. ඔන්න ඔක තමයි ගාණ.